අපි යොමු කරලා තියෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලුතෙන් නව වරායක් ඇති කරන්න. ඓතිහාසික මාගම්පුරවරේ නාවික කේන්ද්‍රස්ථානයක ඉතා කඩිනමින් මේ ඉදිවෙමින් පවතින්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුන් එදා දුටු ඒ සිහිනයයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඉදිකරනු ලබන විශාලතම සේවා හා කාර්මික වරාය වන හම්බන්තොට වරායේ මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 360කි. මේ ඉදිකිරීම් කටයුතු මුළුමනින්ම අවසන් වන විට ඍජු රැකියා අවස්ථා 13000ක්ද වක්‍ර රැකියා අවස්ථා 1,30,000ක් පමණද නිර්මාණය කරමින් ජාතියේ හෙට දවස ආලෝකමත් කරනු ඇත. තිස් වසරක යුද ගිනිදැල් නිවා මාතෘභූමිය එක්සේසත් කළ මහින්ද රාජපක්ෂ නම් වූ මේ අභීත රුහුණු පුත්‍රයාගේ සුරතින් වර්ෂ 2010ක් වූ අගෝස්තු මස 15 වන දින හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කරදියවර මංගල්‍යය අභිමානවත් ලෙස සිදු කෙරුණි. මේ වරායේ පිරෙන්නේ කරදිය වතුර නෙවෙයි. මේ වරායේ පිරෙන්නේ අපේ ජාතියේ සමෘද්ධිය. මේ වරායේ මතුවෙන්නේ අපේ ස්වාධීන ආර්ථිකයයි කියන එක අපි මතක තියාගන්න. අපේ ශක්තිය තුල රට සංවර්ධනය කරන හැටි පෙන්වන්න මේක දැවැන්ත සංකේතයක්. හම්බන්තොට ජාත්‍යන්තර වරාය හෙට දිනේදී ශ්‍රී ලාංකික ජාතියට උදාවන සුබ අනාගතය පිළිබඳ සුබ ලකුණයි.